වංශෝ විශාලෝව යතා විසන්තෝ පුත්තේසු ධාරේසු ච යා අපේකා වංශ කලීරෝව අසජ්ජමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා හුදකලාවේ ඉන්නේ කංග වේනාගේ ඔළුවේ තියෙන තනි අඟ වගේ. ඒ අඟ වෙන එක පැටලෙවිලා නැහැ. හුදකලාවයි තියෙන තනි අඟ. ඒ තරම් හුදකලාවක් පසේ බුදුරුන්ට තියෙනවා. අඹදරුවන් ගැන හිතේ බැඳී තිබීම, නුනුවණින් කල්පනා කිරීම, ඒ ඔක්කොම දුරු වෙලා උණ පඳුරේ පැටලී ගිය විශාල උණ ගසක් වගේ වෙලිලා තියෙන ජීවිතෙන් ඈත් වෙලා උණ ගොබයක් වගේ තනි වෙලා මේ ජීවිතේ සසරෙන් මුදවාගත්ත ඒ මුනිවරු හැසිරෙනවා කංග වේනගේ තනි අඟ වගේ හුදකලාවේ. තනි අඟකින් යුතු කංග වේනේ කුසේ. කංග වේනගේ තනි අඟ වගේ හුදකලායි. බුදුරජාණන් වහන්සේ මේ මුනිවරුන්ට නිතර වන්දනමාන කරන්න කිව්වා. වන්දනමාන කළ පසේ බුදුරජාණන් වහන්සේලාට වන්දනමාන කිරීම නිසා ලැබිච්ච පුණ්‍ය විපාක තියෙනවා. අපේ අඟුලිමාල මහ රහතන් වහන්සේ ඔච්චර තේජවන්ත රහතන් වහන්සේ නමක් උනේ පසේ බුදුරජාණන් වහන්සේලාට සීතල වෙලාවේ ගිනි තපෙන්ද ගිනි අඟුරු කබලක් පූජා කරපු නිසා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් ලෙඩ වෙලා ඉඟුරු තිප්පිලි ඕන වෙච්ච වෙලාවේ ඒ ඉඟුරු තිප්පිලි පූජා කරපු නිසා. පසේ බුදුරජාණන් වහන්සේ නමකට දර පලන්න පොරවක් ඕන වෙච්ච වෙලාවේ පොරවක් පූජා කරපු නිසා. අද අඟුලිමාල මහසෑයක් තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට පිදුව දානයක විපාකයක් විදිහට. සේරුවිල්ල සෑය තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ දානයක විපාකයක් විදිහට. කලින් කාවන්තිස්ස රජුරෝ පසේ බුදුරජාණන් වහන්සේ නමකට වරකා පූජා කළා තියෙනවා. ඒ පින්බලෙන් තමයි ඔච්චර තේජාන්විත රජ කෙනෙක් වෙලා සේරුවිල්ල සෑය කරවලා අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පියා බවට පත් වෙන්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සම්බුදු සුගත් චීවර ධාතුව පෙර වූ සසුනඹරේ දිලෙන පුන්සඳ මණ්ඩල වුණේ මීට කලින් ජීවිතයක පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ සිවුරක් මහන්න රෙදි කඩක් මදි වෙද්දී ඒ රෙදි කඩ පූජා කරපු නිසා. තමන්ගේ පුතා පසේ බුදු වෙලා ඉදෙද්දී මහපාරේ අවුවේ ගමන් කරද්දී පියා දාගෙන හිටපු පාවහන් දෙක පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. එම්බා පාවහන් සංගල මාව සසරින් එතර කරත්වා කියලා පැතුවා. එතුමා අපේ බුද්ධ ශාසනයේ අරහත්ත්වයට පත් වුණා. පසේ බුදුරජාණන් වහන්සේට පුදපු පූජාව නිෂ්ඵල වුණේ නැහැ. ඒ නිසා ඔයාලගේ ජීවිතයට එකතු වෙන පින්කම් අතර සුවිශේෂී පින්කම් බවට පත් වේවි පසේ බුදුරජාණන් වහන්සේලාට කරන උපහාරය.